හයි මේ කියන්නන්නේ පොඩි ෆොටෝෂප් ටියුටෝරියල් එක මේකෙදී කරන්න හදන්නේ මම හිතන්න මේ වගේ ගහක් තියෙනවා මේ ගහේ වේරියේෂන් එකක් අපිට ඕන කියලා තව මේ කඳ මේ විදිහට තියෙන්නේ නැතුව මට ඒකේ පොඩි වෙනසක් ඕන නම් ඒක අලුතෙන්ම අඳින්න නැතුව අපිට පුළුවන් ෆොටෝෂොප් වල තියෙන ඔප්ෂන් එක පපර් ට්‍රැප් කියලා ඒක යූස් කරලා අපිට පුළුවන් පොඩි වේරියේෂන් එකක් ඇතුව ගහක් හදාගන්න තව මේකේ ලේයර්ස් වෙන් කරලා තියෙන්නේ මේ විදිහට ගහේ උඩ කොළ ටික වෙනමයි යට ටික වෙනමයි ඒ වගේම කඳ කොටස වෙනමයි මේ කරන්න කලින් මුලින්ම මම මේක උඩ රයිට් ක්ලික් කරලා ස්මාර්ට් ඔබ්ජෙක්ට් එකක් විදිහට කන්වර්ට් කරගන්නවා ලේයර්ස් තුනකටම ඒක කරගන්නවා ඊළඟට මම මේ සෙට් එකම ගෲප් එක පිටින් මල්ලලා පොඩි කරනවා මේ විදිහට මේක ඉඩ ගන්න ඕන නිසා ඊළඟට මම ට්‍රංක් එක සිලෙක්ට් කරලා ඒකට පපර් ට්‍රැප් එක දාගන්න යන්නේ මම මේක පොඩ්ඩක් මෙහෙම කෙලින් කරගන්න හදන්නේ ඒකට ඒක සිලෙක්ට් කරලා edit pupper trap කියන ඔප්ෂන් එකට යන්න. පේනවා ඉතින් මේ වගේ mesh එකක් apply වෙනවා අපේ image එක උඩට. ඊළඟට අපේ mouse pointer එක මේ විදිහට වෙනස් වෙලා තියෙන නිකන් pin එකක් වගේ එකක්. අපිට මේ image එකේ එක එක තැන්වල click කරලා මෙහෙම pin දාගන්න පුළුවන්. ඒ pin එකක් මේ විදිහට තියද්දී තියලා ඇද්දාම අපිට image එකේ එක එක වෙනස්කම් කරගන්න පුළුවන්. ඒ වගේම ඕල්ට් එකත් එක්ක මේ පින් එකක් උඩ ක්ලික් කරලා අපිට මේ පින් එක අයින් කරගන්න පුළුවන්. මේ පින් එහා මෙහා කරලා තමයි අපිට ඉමේජ් එකේ වෙනස්කම් ටික කරගන්න වෙන්නේ. මම මේ විදිහට පින් ටිකක් දාගන්න මුලින් වටේට අපිට පින් එක සැරේ ගොඩක් සිලෙක්ට් කරගන්න පුළුවන් shift එකත් එක්ක ක්ලික් කරලා. එතකොට පේනවා ඇති මේ ඩොට් එක නිල් පාට වෙනවා සිලෙක්ට් වෙච්ච දේවල් ටික. අපිට සෙට් එක මෙතකොට අද ගන්න පුළුවන් එහෙම. මංහිතන්නේ මට ඕන ශේප් එක මේක හදාගත්තා මේක ඇප්ලයි කරගන්න පුළුවන් මේ ටික් එක ක්ලික් කරලා දැන් ඒක ඇප්ලයි වෙලා තින්නේ මෙතන පේනවා ඇති ස්මාර්ට් ෆිල්ටර්ස් කියලා අලුතෙන් ඇප්ලයි වෙලා තියෙන මේ විදිහට ඒකේ ඕනනම් අපිට මේ පපර් ට්‍රැප් එක මෙතනින් ටොගල් කරන්න පුළුවන් කලින් තියච්ච විදියයි දැන් තියෙන විදිය බලා ගන්න පුළුවන් කොහොමද වෙනස කියලා මට ඒකම ඇප්ලයි කරන්න පුළුවන් මේකේ කොළ වලටත් මේක ගහේ උඩ කොටසට ඇප්ලයි කරද්දි මේ විදිහ වෙනසක් පේනවා ඇති මේ කොටස් එනවෙනම තමයි අපිට සිලෙක්ට් කරන්න පුළුවන් මේ විදිහට සිලෙක්ට් කරගන්න පුළුවන් පපර් ට්‍රැප් එක ඇප්ලයි වෙන්නේ ඉමේජ් එකේ ඒ කියන්නේ එයා ට්‍රාන්ස්පරන්සි එක නොසලකා හැරලා තමයි ඇප්ලයි කරගන්නේ එතකොට එකම ඉමේජ් එක වුණත් මේ විදිහ පොයින්ට් කීපයකින් අල්ල ගන්න පුළුවන් අන්තිමට මේ විදිහේ රිසල්ට් එකක් තමයි ආවේ. මේකේ කලින් තිබුණු විදිය දැන් තිබුණු විදිය බැලුවොත් මේ විදිහට තමයි කලින් තිබුණේ. දැන් තියෙන්නේ එතකොට මේ විදියට. ඒ විදිහට ඉක්මනටම අපිට වේරියේෂන්ස් හදාගන්න මේක මාර වටින ක්‍රමයක්. ඒ වගේම මේකෙන් මාර අතර දේවල් කරන්න පුළුවන්. try කරලා බලන්න. එහෙනම් තවත් වීඩියෝ එකකින් හම්බ වෙනකම් ගිහින් එන්න.